තේ තුන්නේ නැගී ආවේ මමයි මඳ පවනේ වෙලි ආවේ මමයි සංසාරයේ ආවෙමි ප්‍රියේ සන්තකයි ඔබ මගේ ඇත්ත. Hi, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ ලස්සනම ලස්සන aesthetic a day in my life vlog එකක්. අපි එහෙමනම් vlog එකට ගිහිල්ලා බලමු අද දවස මොන විදිහටද ගෙවෙන්නේ කියලා. ඉතින් දැන් වෙලාව උදේ 8යි. මම දැන් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන පන්ති යන්න තමයි හදන්නේ. ඉතින් මම මේ vlog එක කරන්නේ නිවාඩු දවසක. ඉතින් සතිය දවසක තමයි මම මේ vlog එක කරන්නේ. කොහොම හරි එදා අපිට ඉස්කෝලේ නිවාඩු දීලා තිබුණ එක දවසක් විතරක්. ඔන්න ඉතින් එදා තමයි මම මේ vlog එක කරන්නේ. එදා මට උදේ පාන්දරම ක්ලාස් තිබ්බා පැය 3ක් විතර. ඉතින් මේ වීඩියෝ ක්ලිප් එක නම් ගත්තේ ක්ලාස් ඇරලා ඇවිල්ලා. ඉතින් අද නම් හොඳට ඉර පායපු හුලන් තියෙන ලස්සන දවසක්. ඉතින් මෙහෙම තිබුණට හවස නම් හොඳටම වැස්සා. ඉතින් ඊට පස්සේ මම පොඩ්ඩක් Pinterest එක පැත්තේ රවුමක් දාලා එන්න ගියා. ඉතින් ඔයාලා දන්නවනේ මම Pinterest app එක use කරනවා කියලා. තේ තුන්නේ නැගී ආවේ මමයි මඳ පවනේ වෙලි ආවේ මමයි සංසාරයේ ආවෙමි ප්‍රියේ සන්තකයි ඔබ මගේ ඇත්තමයි මා ඔබේ මගේ තුන්නේ නැගී ආවේ මමයි මඳ පවනේ වෙලි ආවේ මමයි සංසාරයේ. ඉතින් ඒ ලැබිච්ච බ්‍රේක් එකෙන් පස්සේ මම ස්ටඩි කරන්න තමයි හදන්නේ. ඉතින් මම මේ vlog එකෙන් ඔයාලත් එක්ක ස්ටඩි ටිප්ස් ෂෙයා කරගන්නවා. ඉතින් මගේ වීඩියෝ බලන කෙනෙක් අහලා තිබුණා ගණන් වලට මාක්ස් වැඩි කරගන්නේ කොහොමද කියලා. ගණන් ගැන කතා කරොත් එහෙම ගොඩක් අය අමාරුයි කියලා හිතපු විෂයක් වුණාට ගණන් කියන්නේ හරි ලේසි විෂයක්. මුලින්ම අපි ගණන් වලට තියෙන බය නැති කරගන්න ඕනේ. ඇත්තටම ගණන් කියන්නේ ලේසි ලස්සන විෂයක්. ඒක නිසා අපි ගණන් වලට තියෙන බය නැති කරගන්න ඕනේ. ඒක තමයි මම ඔයාට කියලා දෙන පළවෙනි ටිප් එක. තේ තුන්නේ නැගී ආවේ මමයි මඳ ඉතින් එහෙමනම් දැන් අපි ආපහු vlog එක පැත්තේ යමුකෝ. ඔන්න ඉතින් දැන් මම ඔය කරන්නේ අද මගේ ස්ටඩි ප්ලෑන් එක හදාගන්න එක. ඉතින් මට හිතුණා අද ඉඳලා කොරියන් ස්ටඩි ප්ලෑන් එකක් ෆලෝ කරොත් හොඳයි කියලා. ඉතින් ඒකේ අර හයිලයිට් කරන හින්දා ආස හිතෙනවා. මොකද එතකොට කොටු ටික ඉක්මනින් පාඩ කරගන්න ඕන හින්දා පාඩම් කරන්නත් හිතනවනේ. ඉතින් මම පාවිච්චි කරන ස්ටඩි ප්ලෑන් එකක් තමයි ඔය කොරියන් ස්ටඩි ප්ලෑන් එක. ගණිතය කියලා කියන්නේ තර්ක කරන්න තියෙන විෂයක්නේ. ඉතින් ගණිතයේදී උගන්වන තියරි අපි විවිධ අවස්ථාවල තර්කානුකූලව යොදන්න. ඒ කියන්නේ අපිට ගාන දුන්නාම ඒ ගාන කියවලා අපේ කියන්නේ අපි ඉගෙන ගන්න තියරි එක ඒ අදාළ ගානට අනුව දාන්න තමයි තියෙන්නේ. ඉතින් මුලින්ම කරන්න පුළුවන් ටිප් එකක් තමයි අපි ගණන් පාඩම් කරද්දී ඒ අහලා තියෙන ගාන අපිට රූප සටහනක් විදිහට අපි ගාන හදන කටුකොල ලියා ගන්න පුළුවන්. ඉතින් විභාගෙදී අපිට කටුකොල සාමාන්‍යයෙන් අමුණන්නක් තියෙනවනේ. අන්න අමුණන කටුකොලේ අපිට පුළුවන් ඒ විදිහට ගාන එතනම හදන්න අපිට පැහැදිලි කරගන්න ලේසි වෙන්න අපිට ඒ ගාන රූප සටහනකින් ඇඳ ගන්න පුළුවන්.
ඉතින් ඔය ගණන් වල සූත්‍ර හැම තියෙනවනේ. ඒ සූත්‍ර දුන්නාම අපි ඒ සූත්‍ර දිහා හොඳට බලලා ඒක මොකක්ද ඒ සූත්‍රෙන් තියෙන්නේ කියලා අපි හොඳට ඔළුවට දාගන්න ඕනේ. එතකොට අපිට ගානක් දුන්නාම මේ ගානට මෙන්න මේ සූත්‍රය තමයි දාන්න තියෙන්නේ. ඒකේ අර ගානේ තියෙන කරුණු ඒ සූත්‍රයට ඇතුළත් කරන්න තියෙන්නේ මෙන්න මේ තැන් වලට තමයි ඇතුළත් කරන්න තියෙන්නේ කියලා තේරෙනවා. ඉතින් ඒ සූත්‍රය මතක තියාගන්න නම් ඔයාට පුළුවන් ඒවා ස්ටිකි නෝට් එක වගේ ලියලා ඔයා පාඩම් කරන තැන ඉස්සරහා ගහගන්න. ඊගාව දේ තමයි ගණිතයේ තියෙන සුළු කිරීම් ටික ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඔයා කොච්චර තියරි පාඩම් කරත් කොච්චර රූප සටහන් නැන්දා සූත්‍ර පාඩම් කරත් වැඩක් නැහැ. ඔයා හරියට සුළු කිරීම් ටික දන්නේ නැත්නම්. ඉතින් ඔයා ඒක ඔයාට YouTube එකෙන් බලලා හදා ගන්නත් පුළුවන්. නැත්නම් තව ගණන් ගැන දන්න කෙනෙක්ගෙන් අහගන්නත් පුළුවන්. නැත්නම් ඉතින් ඕන තරම් AI tools තියෙනවනේ. ඉතින් ඔයාට ඒ වගේනුත් ඒ දේවල් ඉගෙන ගන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයාට ගණන් ඔය සමහර පාඩම් ඉස්කෝලේ කියලා දුන්නත් ටියුෂන් එකේ කියලා දුන්නත් තේරෙන්නේ නැත්තම් ඔයාට පුළුවන් YouTube එකෙන් බලලා ඒ ටික හදා ගන්න. මම නම් කරන්නේ ගොඩාක් මේ වගේ ඒ ටිප් එක තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. සමහර ගණන් තේරෙන්නේ නැති වුණාම මම කරන්නේ ඒ විදිහට YouTube එකෙන් ඒ ගණන් පාඩම් බලා ගන්න එක. ඉතින් ඒකේ හැම පාඩමක්ම වගේ තියෙනවනේ. ඉතින් ඒකෙන් බලලා ඔයාට හදා ගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාට පුළුවන් ඔය ගණන් හදන පොත් එහෙම තියෙනවනේ කඩවල වල ගන්න. ඒ වගේ දේවල් අරගෙන කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ෆෝන් එකකින් හරි මොකක්ම හරි දෙයකින් ඔයාට පාස් පේපර්ස් නැත්නම් ඔය ගණන් වල එක එක පේපර්ස් ඩවුන්ලෝඩ් කරගෙන ඒව හදන්න පුළුවන් ෆෝන් එකෙම බලාගෙන. අනිත් එක ඔයාට වයිට් බෝඩ් එකක් තියෙනවා නම් මේ විදිහට ඔයාට තව කෙනෙක්ට කියලා දෙන විදිහට ඒ ගණන් ටික හදන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකින්ම වෙන්නේ ඔයා ඒ ගණන් හදන එක ප්‍රැක්ටිස් කරන එකනේ. ඉතින් ගණන් කියන්නේ තියරි තියෙන විෂයක් නෙමෙයි. ප්‍රැක්ටිස් කරලම පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට ඔයාට ගණන් වලට හොඳ මාක් එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම මොනම ක්‍රමයකින් හරි ඔයා ගණන් හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉතින් ඒකට ඔයාට පුළුවන් පාස් පේපර්ස් නැත්නම් මොඩල් පේපර්ස් නැත්නම් මුළු පාඩමම අරගෙන බෝඩ් එකක් අරගෙන මේ විදිහට තව කෙනෙක්ට කියලා දෙන විදිහට කියලා දෙන්න. ඉතින් ඔයාට තේරෙනවනේ ගණන් හදාගෙන යද්දී මට මෙන්න මේ තැන තේරෙන්නේ නැහැ. මේ වගේ ගණන් මට අමාරුයි. ඉතින් අන්න ඒ වගේ ගණන් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒවා නෝට් කරගෙන පහවදාට ඉස්කෝලේ ටීචර්ගෙන් හරි ඒ ගණන් උගන්වන ටීචර් කෙනෙක්ගෙන් හරි සර් කෙනෙක්ගෙන් හරි ඒ ගණන් අහගන්න. ඊට පස්සේ ඉතින් ඔයාට ඒ ගණන් අමාරු හින්දා අනිවාර්යයෙන්ම ගෙදර ඇවිල්ලා ඒ වගේ ගණන් ටිකක් ප්‍රැක්ටිස් වෙන්නම වෙනවා. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වා වගේ සෙල්ෆ් ස්ටඩි තමයි ගණන් පාඩම් කරන්න පුළුවන් හොඳම දේ. ඉතින් ඔයාට පුළුවන් තමන් විසින්ම පාඩම් කරගන්න ගණන් ඒ විදිහට ඒ වගේ සෙල්ෆ් ස්ටඩි කරන්න නම් අර මම ඉස්සෙල්ලා කියපු ටිප්ස් ටික පාවිච්චි කරන්න පුළුවන් ඔයාට. ඉතින් ඔයාට පේපර්ස් කරගෙන යද්දි හැම සමහර ගණන් වැරදෙනවනේ. අන්නේ වැරදි ගණන් ටික වැරදි වෙන ගණන් ටික වෙනම කොලයකට අරගෙන ඒ වගේම ගණන් ටිකක් ඒ කියන්නේ වෙන ඉලක්කම් ටිකක් දාගෙන ඔයාට තව ඒ වගේ අලුත් ගණන් හදාගෙන ඒ වගේ ගණන්ම කරගෙන යන්න පුළුවන්. එතකොට අර අමාරු වෙච්ච ගාන වැරදිච්ච ගාන කවදාවත් අමතක වෙන්නේ නැති විදිහට ඔයාට මතක හිටිනවා. අනිත් දේ තමයි ඔයා ගණන් හදද්දී ඔයාගේ ස්පීඩ් එක වැඩි කරගන්න ඕනේ. ස්පීඩ් එක වැඩි කරගන්නවා කියලා ඉක්මනින් හදන්න ගිහිල්ලා ඔයාගේ සුළු කිරීම් ටික නම් වැරදි කරගන්න එපා. ඒක හින්දා ඔයා අර ප්‍රැක්ටිස් එකෙන්ම ප්‍රැක්ටිස් කරපුවාම ඔයාගේ ස්පීඩ් එක නිකම්ම හැදෙනවා. ඉතින් ඒ ස්පීඩ් එක හැදෙද්දී අපිට පුළුවන් අර පේපර් එක ගන්න අන්තිම මොහොතේදී පේපරේ ආපහු පාරක් බලන්න. ඉතින් එතකොට ඒ බලන හින්දා අපිට ආපහු අර වැරදි අඩුපාඩු තියනවා නම් ආපහු හදන්න වෙලාවක් ඉතුරු වෙනවනේ. අන්න ඒක නිසා ඒ වෙලාව ඉතුරු කරගන්න
ඔයා පුළුවන් තරම් ගණන් ඉක්මනින් හදන්න පුරුදු වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒක හින්දා ඔයා පේපර් එක ලියන්න කලින් අනිවාර්යයෙන්ම ගණන් වලට හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය වගේ ටිප්ස් තමයි මම ගණන් වලට පාවිච්චි කරන්නේ. ඉතින් අද වීඩියෝ එක ඔයාට පොඩ්ඩක් හරි වැදගත් වුණා කියලා හිතනවා නම් ලස්සන අදහසක් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම අද දවසේ පාඩම් වැඩ ටික කරලා ඉවර කරේ. ඉතින් ඊට පස්සේ මේ පාඩම් කරපු පැය ගාන මම මේ විදිහට කොටු වලට පාට කරගත්තා. ඉතින් මේ විදිහට පාඩම් කරලා එකින් එක කොටු පාට වෙද්දී හිතට මාර සතුටක් තමයි දැනෙන්නේ. ඉතින් ඔයාත් අනිවාර්යයෙන්ම මේ ස්ටඩි ප්ලෑන් එක follow කරලා බලන්න. ඔයාගේ හිතට මාර සතුටක් දැනේ. ඉතින් මම මේ vlog එක මෙතනින් end කරන්න තමයි හදන්නේ. එහෙනම් ඉතින් ආයෙත් දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. bye bye.